ඕගොල්ලන්ගේ ගෙදර හැම ගෙදරකම බලන්න මම මේ කතා කරන එක අහන් ඉන්න අය ඒක පොඩ්ඩක් හරි සීරිච්ච non-stick භාජනයක් ඇති. පළවෙනි ප්‍රශ්නේ තමයි බබාලගේ කෑම හදන non-stick උපකරණ හොඳයිද එහෙම නැත්නම් මැටි උපකරණ හොඳයිද කියලා. මම නම් මේ දෙකටම කියන්නේ දෙකම ගැටලුවක් නැහැ කියලා. නමුත් බබාලගේ කෑම හදන්න මැටි උපකරණ භාවිතා කිරීමේදී විශේෂයෙන් ගෑස් ලිපේ උයන්න කියලා හොඳට පිළිපහදු කරලා ගත්ත මැටි ගන්න ඕනේ. මොකද නැත්තම් මැටි උපකරණ වල තියෙන ගැටලුව තමයි කෑම රැඳෙන්න පුළුවන්. ඒකේ තියෙනවා අපිට ඇහැට පේන්නේ නැති පුංචි පුංචි සිදුරු. මොකද මැටි භාජනයක උයලා බලන්න පොඩ්ඩක් අඳුරු තැනක එහෙම මේක නවලා තිබ්බොත් පොඩි පුස් ගතියක් හැදෙන්නේ කෑම රැඳෙන නිසා. ඉතින් බබාලට ඒකෙන් අජීර්ණ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ගොඩාක් ගෙවල් වල තියෙන non-stick භාජන ඕගොල්ලන්ගේ ගෙදර හැම ගෙදරකම බලන්න මම මේ කතා කරන එක අහන් ඉන්න අය ඒක පොඩ්ඩක් හරි සීරිච්ච non-stick භාජනයක් ඇති. ඒවා අතිශයින්ම අගුණයි පුංචි බබාලට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත්. ඒක නිසා non-stick භාජන ඉතා හොඳයි, පහසුයි, හැමදේම හොඳයි. නමුත් සීරුනොත් ඒක හොඳ නැහැ. ඒක නිසා සීරුනොත් ඒකේ තියෙන විස ද්‍රව්‍ය ගොඩාක් අපේ ආහාර වලට ඇතුල් වෙන්න පුළුවන්.